ඊට අපි ඩිසයින් එක ඇඳලානේ තියෙන්නේ. ඒ ඩිසයින් එක වටේට හැමීට කපා ගන්න පුළුවන්. ඒ වගේ මේ මුළු සම්පූර්ණ ඩිසයින් එකම කපා ගන්න තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඩිසයින් එකක් ගන්නකොට මේ වගේ ඩිසයින් එකක් ගන්න ස්ටෙන්සිල් එකට. ඔයාලා හදාගත්තත් ඒක ගොඩක් වැදගත්. මොකද සම්පූර්ණම මේ අපි දැන් හෑන්ඩ් පේන්ටින් වල ගන්න ඩිසයින් මේකට ගන්න අමාරුයි. හෑන්ඩ් පේන්ටින් ෆ්‍රී හෑන්ඩ් කරනකොට අඳින ඩිසයින් ඒ වගේ ඩිසයින් එක එකට ජොයින්ට් වෙනවනේ. එහෙම ඩිසයින් වලින් ස්ටෙන්සිල් එකක් හදන්න බෑ. මේ වගේ දැන් පිහාටුවේ අර මොනවද ඒකට කියන්නේ? ඔය දැන් අපි ගහක අත්තක් ගමුකෝ. මට මේ කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ගහ අත්තක කොළ වෙන වෙනම වගේ තියෙනවා නම් අපිට කපලා ගන්න පුළුවන්. කොළයි ගහයි ජොයින්ට් වෙනවා නම් ඒක පොඩ්ඩක් අමාරුයි. ඒකට නාරට එහෙම ඒක වෙන වෙනම මේ එකට ජොයින්ට්ලා තියෙද්දි කපන්න බෑනේ. ඒතකොට පේන්ට් කරන්නත් බෑ. ඒ නිසා මේ වගේ වෙන් වෙච්ච ඩිසයින් තියෙනවා. මේ වගේ ඕන තරම් ප්‍රින්ටර්ස් එකේ තියෙනවා. ඉතින්